Hello, welcome back guys. ඔයාලා සාදරයෙන් පිළිගන්නවා Hitman YouTube channel එකට. අද මම ගෙනල්ලා තියෙන කොහොමද kill දාන්න පුළුවන් match එකක් දාගෙන යන්න පුළුවන් super proxy එකක් දාන විදිය. මේක තමයි මගේ channel එකෙන් පළවෙනි වීඩියෝ එක. ඒකත් proxy එකක් මම ගේන්නේ. ඒකත් නිකම් proxy එකක් නෙවෙයි super kill දාන්න පුළුවන් proxy එකක් තමයි ඉතින් ගේන්නේ. ඒ super kill දාන්න පුළුවන් proxy දාගන්න link ටික ඔක්කොම මම comment section එකේ දාලා තියෙන පිළිවෙලට දාලා තියෙන ඉතින් දන්න කෙනෙක් ඉන්නවනම් තනියම වුණත් දාගන්න පුළුවන්. දන්නේ නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. හරිද? මම පිළිවෙලට දාලා තියෙන. හරිද? ඉස්සෙල්ලම පළවෙනියටම තියෙන link එකෙන් ගිහිල්ලා ඔයාලා ෆයිල් එකක් download කරගන්න. හරිද? MB 547 උගත වෙනවා. ඔයාලා ඉස්සෙල්ලම ගිහිල්ලා අන්නේ ෆයිල් එක download කරන්න. හරිද? ඒක download කරේ කොහොමද ටිකක් වෙලා යනවා. ඒ ෆයිල් එක download කරනවා. ඊට පස්සේ ඔයාලා download කරගන්න තව app එකක් තියෙනවා. app එකක්. ඔය ඉතින් යාළුවලා app එකක් තියෙයි. ඒ app එකෙන් තමයි අපි මේ proxy දාගන්න ඕනේ. ZHV කියලා තමයි ZHV තමයි app එක. ඔය ගොඩ කට්ටිය දන්නවත් ඇති. දන්නේ නැති කෙනෙක් නැත්තරමට ඒ app එකේ ඉතින් කොහොමත් අපිට ෆයිල් දානවා නම් FIFA එකට proxy දානවා නම් අනිවාර්යයෙන්ම ඕන වෙන app එක තමයි ZHV. ඔයාලා ගිහලා ඒක download කරගන්න. ඒක download කරගත්තට පස්සේ මම වීඩියෝ එක දානවා ඒ විදිහටම කරන්න. හරිද? මේ විදිහටම කරන්න. ඔයාලා ඊට පස්සේ tie local file එක. ඒක download කරගන්න. ඒක download කරගෙන ඒ ෆයිල් එක ZHV app එකට ගිහලා copy කරගන්න. හරිද? ඒ app එක copy කරගෙන ඔයාලා යන්න Android කියන එකට. ඊට පස්සේ යන්න data කියන එකට. ඊට පස්සේ ඔයාලා ගිහලා FIFA එක තෝරන්න. හරිද? FIFA එකට යන්න. FIFA Max එක. හරිද? ඊට පස්සේ FIFA එකට ගියාට පස්සේ file කියලා එකක් තියෙනවා. ඔයාලා file කියන එක click කරන්න. ඊට පස්සේ මේ ඔයාලා මේ copy කරගත්ත එක දාන්න ඕනේ. අර දකුණු පැත්තේ යට කොනේ තියෙන මේ එක. ඒක බිට පස්සේ ඒක මේ paste වෙනවා. දැන් ඉතින් ඔයාලගේ local file එක දාගෙන proxy හදලා ඉවරයි. ඉතින් දැන් තියෙන ඊළඟට මෙන්න මේ error එක එනවා. ඔයාලා ආපහු log වෙද්දී. ඒ error එකෙද්දී ඔයාලා අනිවාර්යෙන් screenshot එකක් ගහගන්න. ඒ screenshot එක ගහගත්තට පස්සේ comment section එකේ තුන්වෙනියට තියෙන link එකෙන් ගිහිල්ලා ඒ screenshot එකේ තිබ්බ ID එක ගහගන්න. ID එක ගහලා පස්සේ මෙතන මේ container කියන එකක් තියෙයි ඒක දෙන්න. ඒක දුන්නාට පස්සේ කොළ පාට බටයක් පිරෙනවා. හරිද? ඒ කොළ පාට බටේ පිරුණාට පස්සේ ආපහු තියෙයි මේ container දෙන්න. ඒ මෙහෙම දීලා ඔය step 4ක් තියෙයි. ඒ step 4ම මේ ඔය බටේ පුරවන්න තමයි තියෙන්නේ. ඒ බටේ පිරෙවට පස්සේ හතරවෙනි step එකට එනවා. ඊට පස්සේ ඒකෙත් තියාපු බටේ පුරවන්න. ඒකත් බටේ පිරෙවට පස්සේ අපේ වැඩේ හරි. ඊට පස්සේ අලුතින් දැන් අපේ proxy භාගයම හැදිලා ඉවරයි. දැන් අපිට පුළුවන් මේ proxy එකෙන් match වලට දාගෙන යන්න, kit දාන්න, lobby animation දාන්න, emote දාන්න හැම එකම පුළුවන්. තාම භාගය හැබැයි හැදිලා ඉවර. හරිද? ඔක්කොම හැදිලා ඉවර නෑ ඉතින්. අපිට සම්පූර්ණයෙන් හැදිලා ඉවර වෙන්න නම් අපිට මේකට දාගන්න තියෙන්නේ proxy dash එක. ඒකෙන් තමයි අපිට මේ match වලට එහෙම දාගෙන යන්න පුළුවන්. දැන් මේ proxy ඊට පස්සේ kill දාන්න පුළුවන් වෙන proxy dash එක දැම්මට පස්සේ මම comment section එකේ දාලා තියෙන link වලින් 4 වෙනියට තියෙයි proxy dashboard කියලා. අන්න ඒක click කරලා ගියාට පස්සේ connect with Google කියලා එකක් තියෙයි. හරිද? මේ තියෙන connect with Google කියන එක දෙන්න. හරිද? ඊට පස්සේ ඔයාලා කැමති email එකක් දීලා log වෙන්න. ඊට පස්සේ ඔයාලා ID එක ගහන්න තියෙයි. ඔයාලා ID එක ගහට පස්සේ verify I am not robot කියලා ඒක tick එකක් දාන්න ඊට පස්සේ verify වෙනවා. ඊට පස්සේ ඔයාලා game එකට ගියාට පස්සේ mail box එකේ තියෙන මේ වගේ message එකක් ඒ කොළ පාටක දෙන්න. උඩින් දෙන කොළ පාටක දීලා ආපහු refresh කියලා එකක් තියෙයි. ඒක දෙන්න. ඊට පස්සේ ඒක දුන්නට පස්සේ හරි ඊට පස්සේ ආපහු යන්න අර මේකට proxy dash එකට. එතනට ගියාට පස්සේ දැන් ඔයාලගේ game එකේ proxy dashboard එක දෙකම connect වෙලා තියෙන්නේ. දැන් ඔයාලට මේකෙන් පුළුවන් ඔයාලට කැමති තරම් gem දාගන්න, gold coin දාගන්න ඕන දෙයක් කරන්න පුළුවන්. ඔයාලට level ගන්න දාන වෙනස් කරන්න පුළුවන්. level වලට ඕන 9999 දාගන්න පුළුවන් ඉතින්. කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඔයාලට කැමති දාගන්න තියෙන ඊට පස්සේ ඒක දාගෙන ඔයාලා යටම තියෙන save profile කියලා. අන්න ඒක දෙන්න. දැන් අපිට තියෙන kill දාන එක කරන්න. ඒක උඩ tick එකක් තියෙයි. හරිද? මේ tick එක off කරන්න, disable කරන්න ඕනේ. ඒ tick එක disable කරාට පස්සේ ආපහු යටට යන්න. ඔයාලා යටට ගියාට පස්සේ ආපහු ඊයර save profile කියන එක. ඒක දෙන්න. දැන් ඔයාලා proxy හැදලා ඉවරයි. ඔයාලගේ proxy දැන් හැදලා ඉවර නිසා ඔයාලට මේ proxy දාගෙන match වලට ගිහිල්ලා ඒක kit දාගෙන play කරන්න පුළුවන්. ඔයාලා දැන් lobby එකේදී කාට හරි යාළුවෙක්ට invite එකක් දැම්මොත් ඒ invite එක prime 8 කෙනෙක් දාගෙන ඉන්න විදිහට ඔයාලට පුළුවන් මේ proxy badge දාන්න. ඒ badge එහෙම දැම්මට පස්සේ ඒ badge එකත් පෙන්නනවා invite එකක්දී. හරිද? ඒක supreme proxy තමයි ඉතින් මේක. Emotional damn it. max කරාට පස්සේ අපිට emote හම්බ වෙනවනේ. අන්න emote එහෙමත් lobby එකේදී දැම්මොත් මේ යාළුවට පෙන්නනවා ඉතින්. අයිති ඔයාලගේ යාළුවට prank කරනවා අය supreme ඉතින් proxy තමයි ඉතින් මේක.
අපිට මේ ප්‍රොක්සි දාගෙන මැච් එක ප්ලේ කරන්න පුළුවන් guys. කිසිම ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඔයාලට ඔච්චරම සැකයි නම් ඔයාලා ගෙස්ට් account එකක් හදාගන්න. හරිද? ගෙස්ට් එකක් හදාගෙන මේ මම ස්ටෙප් ටික මේ කරලා ප්‍රොක්සි දාගන්න ගෙස්ට් එකකට. ඔයාලගේ මේන් account එකට දාන්න බෑ නම් ගෙස්ට් එකට දාගන්න ඉතින්. මම නම් කියන්නේ ඔයාලා මේන් එකට දාන්නේ කියලා. ඔයාලට ඕන නම් දාගන්න පුළුවන් ඉතින්. නැත්තම් ඔයාලා ගෙස්ට් එකක් හදාන්න දාගන්නකෝ. ඒ ගෙස්ට් එකක් හදාන්න දාගන්න කොකට හොඳයි නේ ඉතින්. එහෙනම් ඉතින් යාළුවනේ අද මම ගිහිල්ලා ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ subscribe කරලා share කරලා comment එකක් දාන්න ඉතින්. එහෙනම් ඉතින් කොල්ලෝ අද මම යනවා. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.